අද අප්‍රේල් 11 වන සිකුරාදා චතාරික සමයේ 5 වන සතිය. ජොහන්තුමාගේ සුවිශේෂී 10 වන පරිච්ඡේදයේ 31 සිට 42 දක්වා අපට මතක් කරනවා ස්වාමීන් වහන්සේට ගසන්නට යුදෙවරු නැවත වතාවක් ගල් අතට ගන්නවා. ඒ උන්වහන්සේ පියාණන් වහන්සේගේ පුත්‍රයාණන් බව උන්වහන්සේ පියාණන් වහන්සේගේ පුත්‍රයා බව ප්‍රකාශ කරමින් පියාණන් වහන්සේ සමග සිටින බව ප්‍රකාශ කළ නිසා. නමුත් උන්වහන්සේ ඒ දේ වඩාත් ප්‍රකාශ කරනවා මන්ද ඒ සත්‍ය නිසා. නමුත් යුදෙවරුන් උන්වහන්සේව පිළිගන්නේ නැහැ. මිනිසෙකු වන ඔබ දෙවියන් වහන්සේ වෙන්නට බලන නිසා අප ඔබට ගල් ගසන්නට යන්නේ යයි ඔවුන් ප්‍රකාශ කරනවා. ඒ නිසා එදා සමාජයේ උන්වහන්සේව පිළිගන්නට ඔවුන් පැකිලුණා. ගැලුම්කාරයෙකු බලාපොරොත්තු වුණා. නමුත් උන්වහන්සේ ගැලුම්කාරයායයි පිළිගත්තේ නැහැ. උන්වහන්සේ දේව අපහාස කරන්නෙක් කියා ඔවුන් ප්‍රකාශ කළා. නමුත් උන්වහන්සේ මතක් කරනවා මම මාගේ පියාණන් වහන්සේගේ ක්‍රියා නොකරත් නම් මා විශ්වාස නොකරන්න. එහෙත් මම ඒවා කරත් නම් ඔබ මා විශ්වාස නොකරතත් මාගේ ක්‍රියා විශ්වාස කර පියාණන් වහන්සේ මා තුලද මා පියාණන් වහන්සේ තුලද සිටින බව අවසාන වශයෙන් දැනගන්නේයි උන්ට ප්‍රකාශ කරනවා. ඒ නිසා ප්‍රමන්තේනි වර්තමානයේ අපි ස්වාමින් වහන්සේ තුලින් ශුද්ධෝත්‍රීත්වයක දෙවිඳුන් අදහාගෙන පියාණන් වහන්සේගේ පුත්‍රයන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේගේ ආශිර්වාදයේ වරප්‍රසාද ලබන ජනතාවක් වෙමු. මේ චතාරිකයේ අපි අවසන් කරමින් පාස්කුවේදී උන්වහන්සේ සමග එතර වෙමු. උන්වහන්සේගේ ඒ ජීවනයේ මගේ පංගුකාරින් බවට පත් වෙමු. ආමෙන්. April, Friday, 5th week of Lent. The Gospel of St. John, chapter 10, 31 to 42. The Jews pick up stones to stone Jesus as he claims unity with the Father, asserting his divine identity. This confrontational moment challenges us to grapple with the transformative truth of Jesus as God incarnated, urging a deeper understanding of his divine nature and the unity within the Trinity. Lord, deepen my faith that I may trust in your presence and power unfailingly. Amen.